ඕන්න ඉතින් අද ඔයාලට කියලා දෙන්නම් ඉටිපන්දම් මෝල්ඩ් එකකට නූල දාගන්නේ කොහොමද කියලා. ඔන්න ඔය විදිහට නූල දාගෙන අපිට අවශ්‍ය ටික උඩට ගාන්න තියාගෙන මේ මෝල්ඩ් එකේ යටින්ම මේක කට් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ කට් කරගන්න. ඉතින් මේ ඉදිකට්ටකින් විතර නූල දාගත්තා කියලා මේ ඉදිකට්ටේ මේ නූල මේ ඉටිපන්දම් එතකොට මේ ලීක් වෙන්නේ එහෙම නැහැ. ඉතින් මේ මෝල්ඩ් එක විද්දා කියලා මම මේ මෝල්ඩ් එකක් විදගෙන නූල දාගත්තා. මේ තියෙන ළමයි මේ විදිහට නූල දාගෙන හදාගත්ත ඉටිපන්දම් වගේ. ඒත් ඔයාලට පුළුවන් මෙන්න මේක ලස්සනට හදාගන්න. ඉතින් ඔයාලට පැකේජ් වර්ග දෙනවා. මෙන්න මේ පැකේජ් වලට ගන්න පුළුවන්. අපි මේ දාලා තියෙන ෆෝන් නම්බර වලට අපිට WhatsApp message දාන්න. මේ වීඩියෝ එක යාළුවන්ට බලන්න ෂෙයා කරන්න.